Hello everyone, welcome to GJ2. ඉතින් අදත් අලුත්ම වීඩියෝ අරන් ආවා. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ WhatsApp එකට අලුතෙන් එකතු වුණු WhatsApp Plus කියන එක ගැන. ඉතින් WhatsApp Plus කියන එක පහුගිය දවස්වල අපේ ෆෝන් වලට ඇවිල්ලා තිබ්බා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ තාම තියෙන පරණ WhatsApp අප්ඩේට් එක නම් අනිවාර්යෙන් WhatsApp එක අප්ඩේට් කරගන්න ඕනේ. ඒකට ඔයාගේ Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා WhatsApp කියන එක ගිහිල්ලා ඒක අප්ඩේට් කරගන්න. ඉතින් අප්ඩේට් කරගෙන තමයි මේකට යන්න ඕනේ. ඉතින් මේකත් එක්ක ඔයාලට එක්ස්ට්‍රා ෆීචර්ස් කීපයක් මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මේක මම හිතනවා දැන් මේක මුල්ම අවදියේ ඊළඟට තව ෆීචර්ස් ගොඩක් දෙයි කියලා. ඉතින් අපි යම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඒ වගේම මේකත් එක්ක තියෙන ෆීචර්ස් මොනවද කියලා අපි සාකච්ඡා කරමු. අනිවාර්යෙන් ඔයා මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඒ වගේම අපි Facebook එකේ Instagram එකේ TikTok එකේ අපේ channel එක follow කරන්නත් අමතක කරන්න එපා. වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයා කරගන්න ඕනේ ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරගන්න. Android උනත් Apple උනත් අප්ඩේට් කරගන්න ඕනේ. ඊළඟට තමයි ඔයාගේ අර යට තියෙන profile picture එක ක්ලික් කරාට පස්සේ එනවා ඔයාගේ ඔන්න ඔතන ක්ලික් කරාට පස්සේ ඔන්න ඔය විදිහට එනවා. ඉතින් ඔතන subscription කියලා තියෙන්නේ. අන්න එතන ක්ලික් කරාට පස්සේ දැන් ඔය මගේ නම් ඇවිල්ලා තියෙන්නේ මම කලින් ගතපු නිසා මගේ රීනිව් වෙන ඩේට් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් ඔයාගේ ඔතනින් යන්න ගිහිල්ලා අප්ඩේට් එකට යන්න. මොකද පළවෙනි මාසේ ෆ්‍රී නිසා ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට ඔයාට මේ විදිහ තමයි මේකේ ඔප්ෂන් ටික තියෙන්නේ බෙනිෆිට්ස් ටික. මෙතන ස්ටිකර්ස් තියෙනවා. ඒ වගේම app icon වෙනස් කරන්න පුළුවන්, app theme එක වෙනස් කරන්න පුළුවන්, ඊළඟට chat list එක අප්ඩේට් කරන්න. ඒ වගේම ringtone set එකම මේක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම extra chat පින් කරන්නත් ඔයාලට පහසුකම මේකත් එක්ක හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලට 1 month free trial එක කරලා බලන්න පුළුවන් කොහොමද කියලා මේක. මමත් ගත්තේ 1 month. ඉතින් මේ තියෙන යට ස්ටිකර් ටික අප්ඩේට් වෙලා තියෙන විදිහ අලුතෙන්ම ස්ටිකර් සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ස්ටිකර් වලට ඉන්ට්‍රෙස්ටිං කෙනෙකුට මේක වැදගත් වේවි කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම මේකේ අපියරන්ස් වල chat වලට ගියොතින් chat වල chat theme ටික මෙන්න මේ විදිහට තමයි වෙනස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති විදිහට chat themes ගොඩක් ඒගොල්ලෝ ඒවල තියෙනවා. ඒ වගේම chat bubble එකත් මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඔයාට ඒ වගේම AI එක්ක ඔයාට කැමති විදිහකට chat theme එකක් create කරගැනීමේ හැකියාවත් මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේ විදිහට chat themes ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන් අපිට. ඊළඟට තමයි මේ app icon ටික තියෙන්නේ. මේ app icon set එකක් තියෙනවා මෙතන. ඒ ටිකත් ඔයාලට කැමති විදිහට change කරගැනීමේ හැකියාව තියෙනවා. colors වලින් තියෙනවා. කලින් තිබ්බේ අර වෙනම version එකකින්. ඉතින් මේ තියෙන්නේ appearance එක. ඉතින් ඊළඟට අපිට බලාගමු අපි ringtone ටික කොහොමද වෙනස් කරගන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන ඔය තියෙන්නේ ringtone set එකක්ම ඇවිල්ලා තියෙනවා මේකත් එක්ක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් එක්ක ඔයා හොඳ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා channel එක subscribe කරන්න. ඒ වගේම Facebook එකේ Instagram එකේ TikTok එකේ අපිව follow කරන්නත් අමතක කරන්න. තාත් මේ වගේම interesting වීඩියෝ එකකින් හම් වෙනකන් ගිහිල්ලා නම් thank you හැමදෙනාටම.